අයිබෝන් ඔල් මේක දාලා තින්නේ මගේ ලෙවල් ඩෙවිල් එකේ 7 වෙනි එපිසෝඩ් එකත් එක්ක අපි ප්ලේ කරමු කරන ගමන්ම කතා කරමු ප්ලේ කරමු කතා කරමු මඩ විදියක් නැහැ ඇත්ත කතාව කිව්වොත් මගුල මේක මෙතනට පැන්න දැන් අතනට පන්න අතනට නෙවෙයි මෙතනට පැන්න වැටුණා ඔන්න ඒක ප්‍රෝප්ලේ වෙන ප්‍රශ්න අපිට මතුවෙනවා අනිවෙන අනික් වීඩියෝ වල ඔක්කොම මියුට් මම පස්සේ මේක මං හිතුවා දැන් ගහදී මං කතා කරලා කියන හැබැයි එඩිට් කරන්නම ඕනේ බලද්දි කියන්නේ ගහදී මං කියන දේ කතා වෙනවා කතා කර කර තමයි මං ගහන්නේ උනාට මේ බලද්දි රෙකෝඩ්ඩේදී මොනවත් ඇහෙන්නේ මෙහෙම පෙන්න ඒක ෆේක් දැන් අපි දැන් මේ වගේ කතා කරද්දී මේ මයික් එකේ නේද කතා කරලා ඒකට හෙන්නේ බලද්දි මේකට මයික් එක කියන්නේ මයික් එකේ නෙවෙයි මයික් එකේ නේද කතා කරලා කොහොමද හෙන්නේ මයික් එක දෙමක් කතා කරන එක තැනක් කතා කරලා දැන් ඒත් හෙන්නේ එඩිට් ඕනේ මයික් කරන්න කැප් කට් එකේ කියන්නේ හදිස්සියකට වගේ තමයි මම අර වෙන ප්ලේලිස්ට් එක හදලා මියුට් කියලා නෑ විතවුට් වොයිස් කියලා ඒකට හදිස්සියක් වුණොත් දානවා හරි ගියාම මම හිතුවා මලා තමයි කියලා කමන්නේ ඇලස්කු අම්මට උඩ එකක් නැති වෙනවා මම මේ චුට්ට කොනේ මෝඩේ වගේ නිල් පාට කොටුවේ නම් මම ඔක්කොම ගහන්න හිතන් ඉන්නවා මේ පැත්තට යන්නේ චටකලන් ගියා ඔයගොල්ලෝ දන්නේ නැති මගේ WhatsApp group එක දන්නේ නැත්නම් දන්නවා මම මේ දවස් තුනේ එක දවසකට වීඩියෝ 20ක එක දවසක වීඩියෝ දෙක ගානේ දවස් 3ක් එක දෙකට වීඩියෝ එක දවසකට වීඩියෝ දෙකක් දානවා කියන්නේ දවස් 3 එතකොට කියන්නේ දවස් 3 එක දවසක් ඒ දවස් තුනේ එක දවසක වීඩියෝ දෙකක් දානවා. එහෙම වීඩියෝ 6ක් එනවා. වීඩියෝ 6ට වැඩි දාන්න පුළුවන් මට දවස් 4ක වගේ දාගන්න පුළුවන් මට ඒ තරම් වීඩියෝ කරලා තියෙන ලෙවල් එකේ. ඕ. දාගන්න පුළුවන් වෙයි. මේ මම මේක ගහනවා අර වීඩියෝ තුන දැක්කම පස්සේ මම මොනවත් වෙලා නැහැ කියලා දන්නේ. ඊට පස්සේ මම මේක රෙකෝඩ් කරනවා. දෙක කරනක මම ඉන්නේ. ඒ කියන්නේ රෙකෝඩ් කරලා ආපස්සට එඩිට් කරන්න මම ඔරිජිනල් සීන් එක දැනගන්න වෙන්නේ නැහැ. ඒකට උඩට මේක තමයි මික්ස් හරි මට වෙවල හින්දා ඒ වෙලෙම සීන් එක පොඩ්ඩක් ගන්න පුළුවන් එඩිටින් කරන්න වෙනවා يعني මෙහෙමයි මේ දැන් කතා කරන්නේත් මේ ඩබින් නෙවෙයි අනේ මන්දා කියන්නේ එඩිට් කරන්නේ නැතුව නිකන් ඔහෙ තියන්න ඕනේ වීඩියෝ එක මම එහෙම තියන්න ඕනේ කොහොමද අපි මේ එපිසෝඩ් එකක් ඉවර කරගත්ත ගැම්මක් තමයි තින්නේ කට්ටිය ගැම්මක් කියලා අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න